පක්ෂ නායකතුමා විසින් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියන ඉල්ලීම සිදු කරනු ලැබුවා. එළියේ කෑ ගහන්න නැතුව ජනතාව උසිගන්නන්න නැතුව පක්ෂ නායකයින් සියල්ලක් සාකච්ඡා කළ යුතුයි කියලා කියන්නේ. එතන තියෙන්නේ ජනතාවාදී දේශපාලනයක්. වෙළඳපළට සංවේදී කාරණා තියෙනවා මෙතන. ඒ සංවේදී කාරණා කිසිම මට්ටමකින් එළියට ආවොත් එහෙම එතනදී වෙළඳපළ ප්‍රතිචාරයන් වෙනස් වීම නිසා දැන් මේ වෙලා තියෙන තත්ත්වය වගේ රුපියල වගේ එකක් නන්නත්තර වෙන්න පුළුවන්. ඒ කියන්නේ අගය ඊටාම දැඩි ලෙස විචලනයන්ට භාජනය වෙන්නට පුළුවන් වෙළඳපළ රියැක්ෂන් සරහා. ඒකින්ද මේක ඍජු වශයෙන් ආණ්ඩුවත් සමග සාකච්ඡා කරගෙන විසඳාගත යුතුයි කියන මතයට විකල්ප නායකතුමා ප්‍රමුඛ ඒ පක්ෂ නායකයින් පැමිණීම මම ඊ타මත්ම අගය කරනු ලබන ක්‍රියාවලියක්. දැන් මේ වගේම තර්කයක් මං හිතන්නේ 20යි 21 දී විපක්ෂ නායකතුමා එවකට සිටි ගෝඨාභය රාජපක්ෂ ඊළඟට මහ බැංකුව අධිපතිවරයා ප්‍රමුඛ ඒ පාර්ශවයට දැනුම් දුන්නා පාර්ලිමේන්තුවේදී. නමුත් එතනදී ඔවුන් කිව්වා විපක්ෂ නායකතුමාගේ මතයට එරෙහිව ගිහින් ඕන නැහැ IMF එකට සාකච්ඡා කරන්න. IMF එකට වඩා විකල්ප ක්‍රියාවලි තියෙනවා. අපිට මේ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ කියන එක. දැන් මෙතනදී එතුමා ඊයේ දවස වන විට ඊටාම දැඩි ලෙස සාකච්ඡාවට ලක් කරනවා මේ IMF ගිවිසුමත් සමග එක්කම යන අනුප්‍රාප්තික ගිවිසුමක් මේ වෙලාවේ අවශ්‍ය වන්නේ ඇයි කියන එක. බාහිර කම්පැනියට වඩා මේ වෙලාවේ රට අභ්‍යන්තරයේ තියෙන ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසා තමයි රුපියල මේ දැඩි ලෙස උච්චාවචනයට ලක්වන්නේ. ඉතින් එවැනි දෙයක් සාකච්ඡා කරමින් විසඳා ගැනීම යෝග්‍ය වන්නේ ඇයි? දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවට ගේන බෙහෙත් ටික ඇනවුම් කරන්නට ඇති රුපියල 320 310 වගේ මට්ටම වෙලාවේදී දැන් මේ බෙහෙත් ඔගේ ලංකාවට එන්නට ඕනේ රුපියල 350 ගණන් වල තියෙනකොට. ඒතකොට ඒ බෙහෙත් ඇනවුම් මේ අපිට දැන් මේ කරපු වෙනසට ගලප ගන්නට බැරි වුණොත් එහෙම ආණ්ඩුවට මේ රටේ කවුරු හරි කෙනෙක් මිය ගියොත් බෙහෙත් ගෙන එක ප්‍රමාද වෙලා ඒක මං හිතන්නේ දේශපාලනය විසින් ප්‍රතික්ෂේප කළ යුතු තර්කයක් කුමන ආණ්ඩුවක් බලයටපත් උනත්. ඒකින්ද මේ සාධනීය තත්ත්වයන් ගැන සලකලා තමයි මේ විදිහේ යෝජනා අපි ඉදිරිපත් කරන්නේ. මම ඉල්ලනවා පක්ෂය විසින් ඔවුන්ගේ සාධනීය මැදිහත් වීමට අනේ ප්ලීස් ඇහුම්කම් දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන්.